මම දන්නවා මේ මොහොතේ වාට දැනෙන දේ. සමහර දවස් තියෙනවා උදේ නැගිටපු වෙලාවෙ ඉඳන් රෑ වෙනකම්ම හරියට මුළු විශ්වයම එකතු වෙලා ඔයාට විතරක් පහර දෙනවා වගේ දැනෙන. ඔයා යන බස් එක විතරක් පරක්කු වෙනවා. ඔයා කතා කරන්න ගියපු කෙනා ඔයාට විතරක් රවාලා බරනවා. ඔයා කරන්න ගියපු වැඩේ විතරක් අසාර්ථක වෙනවා. මේක පුදුමාකාර හුදකලා හැඟීමක්. ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ? ඇත්තටම මේ මුළු ලෝකෙම මට විරුද්ධද කියලා ඔයාගේ හිත දහස් වාරයක් ඔයාගෙන් අහනවා ඇති. මේ බර, මේ පීඩනය, මේ තනිවීම මම ඔබට කියන්නම්. ඒ වේදනාව ඇත්ත. හැබැයි මගේ මිත්‍රයා, අද මම මේ වීඩියෝ එකෙන් ඔයාට හෙළි කරන්න යන්නේ ඔයාගේ ජීවිතේ ඔයා අහන්න යන වටිනාම රහසක්. ඔයාව මේ තරම් රිද්දන, ඔයාව මේ තරම් බය කරන ඒ ලොකුම සතුරා ඉන්නේ ඔයාට පිටතින් නෙවෙයි. ඒක ඔයාගේම මනස ඇතුලේ ක්‍රියාත්මක වන ඊටාම සියුම් භයානක මානසික රවටීමක්. මනෝවිද්‍යාවේදී අපි මේකට කියනවා සතුරු ආරෝපණ නැඹුරුව, නැත්නම් hostile attribution bias කියලා. සරලවම කිව්වොත් අපේ මොළය සමහර වෙලාවට පුරුදු වෙලා තියෙනවා ලෝකෙ සිද්ධ වෙන ඕනෑම සාමාන්‍ය දෙයක් මට පෞද්ගලිකව කරන පහර දීමක් විදිහට අර්ථකථනය කරන්න. හිතන්න, පාරේ යනකොට කවුරු හරි ඔයා දිහා බලලා hina වුණා කියලා. මේ මානසික රවටීමට අහු වුණු කෙනෙක් හිතන්නේ අර මිනිස්සයා මට නෝන්ඩියට hina වුණේ කියලා. හැබැයි ඇත්තටම ඒ මිනිස්සයාට නිකම්ම සතුටු හිතිලා hina වුණා වෙන්න බැරිද? නැත්තම් වෙන දෙයක් මතක් වෙලා hina වුණා වෙන්න බැරිද? දැක්කද වෙනස? සිද්ධිය එකයි. හැබැයි අපි දාගත්ත කණ්ණාඩිය අනුව පේන දේ සම්පූර්ණයෙන්ම වෙනස්. අපි ජීවත් වෙන්නේ අපි විසින්ම නිර්මාණය කරගත්ත මායාවක. අපි හිතාගෙන ඉන්නව මුළු ලෝකෙම ඉන්නේ අපි දිහා බලාගෙන, අපිව විනිශ්චය කරන්න බලාගෙන කියලා. මේකට කියන්නේ ස්පොට්ලයිට් ඉෆෙක්ට් එක කියලා. හැබැයි ඇත්තම කතාව මොකක්ද දන්නවද? මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම තමන්ගේම ප්‍රශ්නවල, තමන්ගේම සටන්වල හිර වෙලා ඉන්නේ. ඔයාට රවාගෙන ගියපු ඒ කඩේ මුදලාලිට එදා උදේ ලොකු පාඩුවක් වෙන්න ඇති. ඔයාට බැනපු ඒ රියදුරා ගෙදර ලොකු ප්‍රශ්නයක හිර වෙලා ඉන්නවා ඇති. එයාලගේ ප්‍රතිචාරය එයාලගේ ප්‍රශ්නවල ප්‍රතිඵලයක් මිසක් ඔයාගේ වටිනාකම මනින මිනුම් දණ්ඩක් නෙවෙයි. මේක තේරුම් ගත්ත දවසට ඔයාගේ හිතින් ලොකු බරක් අයින් වෙනවා. ඔයා තේරුම් ගනීවි ලෝකයා ඔයාට විරුද්ධ නැහැ. ලෝකයා ඔයා ගැන එච්චර හිතන්නේවත් නැහැ කියලා. ඒක නිදහසක්. එදාට ඔයා දකීවි මේ ලෝකෙ කොච්චර ලස්සනද, මිනිස්සු කොච්චර හොඳද කියලා. ඔයා දාගෙන ඉන්න ඒ අඳුරු කණ්ණාඩිය ගලවලා විසි කරන්න. ඔයා මේ ලෝකෙට ආවේ බයෙන් ගැහි හැංගිලා ජීවත් වෙන්න නෙවෙයි. ඔයාට පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඔයාගේ හිත ඇතුලේ තියෙන ඒ ආලෝකය මේ බොරු මායාවන් නිසා වැහෙන්න දෙන්න එපා. අද ඉඳන්, මේ මොහොතේ ඉඳන් කවුරු හරි ඔයාට නරක විදිහට සැලකුවොත් එක පාරටම හිතන්න එපා ඊට මොට කරපු දෙයක් කියලා. ඒ වෙනුවට හිතන්න එයාට අද අමාරු දවසක් වෙන්න ඇති කියලා. අනුන්ට අනුකම්පා කරන්න පටන් ගන්න. එතකොට ඔයාට ඔයා ගැනම ලොකු ආදරයක් දැනේවි. ලෝකයා ඔයාට විරුද්ධ නැහැ මගේ මිත්‍රයා. ඔයාගේ හිත විතරයි තාම ඔයාට විරුද්ධව වැඩ කරන්නේ. ඒ හිත දිනාගන්න. ඉදාට මුළු විශ්වයම ඔයාගේ පැත්තේ හිට ගනීවි. ඔයා තනි නැහැ. අපි මේ ගමන එකට යමු.